හරි ලෝඩින් ලෝඩින් ස්ක්‍රීන් එකේ ඉන්නේ දැන් ඩූම් එකේ නොප්සී පිටත් අපිත් එක්ක නොප්සී එකතු වෙලා ඉන්නවා ගේම් ප්ලේ එකට දැන් මේ කට් සීන් එක ගැන මුලින් ටික මාත් බලන්න ඕනේ ඉතින් පොඩ්ඩක් බලලා කියන්නේ මොකද කොහමද ගේම් අම්මට හුටු යකෝ අපි බං අර මේකකින් එන්නේ බං ඉපදෙන්නේ අර මිනි වල එක දාලා වගේ බං දම්බල් කඩාගෙන ඉන්නේ බං එළියට මට සිරි වෙන බීසනයක් තියෙන්නේ මට බෙල්ල යකෝ ගැහුව ඇඳේ ඊට සැකලේ කුඩු වෙලා ගියා ඇඩෝ මේ ගේම් එක නම් අනේ මන් දාලා මේකනේ කියන්නේ මට ඩෝර නිකන් එන වයලන්ස් බම් මේක ලේ මිනිස්සු මේ කියන්නේ මට සිරි දරුණු එන හැමතරම ලේවා අම්මට අර ඩූම් කිට් එක අතර තියෙන වොයිස් ඩූම් කිට් එක කට්ටිය වැඳගෙන ඉන්නවා මේ අර අපි ඉපතුණු තැනට ඔවර මේ ඡායාවක් වගේ පේනවා අර හොරයිසන් සීරෝ ඩෝට් එකේ කන දැම්මම මේ ඡායාවල් පේන්නේ ඒ වගේ එකක් පේනවා ඒ වගේ මට සිරි බොයිස් ඩූම් කිට් එක දෙනවා ඩූම් කිට් එක මේක මං ගහනකොට මට මතක් වෙනවා ස්ටෝම් බුලට් කියලා මං ගේම් එකක් ගහුවා ඒ මතක් නෑ ඒකත් පට්ට මාස්ටර්පීස් එකක් අන්ඩර්රේටඩ් මාස්ටර්පීස් එකක් ඒකත් දැන් මං ඩූම් කිට දාගත්තා හේලෝ හිට මේක හේලෝ එක ස්ටෝම් බුලට් එක දෙකම මික්ස් වෙලා නිකන් අර වයලන්ස් ගතිය එකතු වෙලා වගේ පා ලේ යන බලන්නේ භීෂණේ මේ 2016 ඩූම් කියලා තියෙන එක 2012 ඩූම් 3 එකක් තියෙනවා ඒක ගහන්න උනේ ඊට කලින් පරණ ඒවා නම් පරණ මේවා ඊට පස්සේ ආවේ මට මතක නැහැ අනිත් තව ඩූම් එකක් තියෙනවා මේකට වඩා අලුත් ඒක මතක නැහැ කොයි කාලේ කියලා ඩූම් ඩාර්ක් ඒජස් එක ප්‍රී ඕඩර් කරන්න පුළුවන් අපිට දැන් මේම සීන් එකක් තියෙනවා ඩූම් එකේ තියෙන මට මේ අපිට දීලා තියෙන පිස්ටල් එක charge කරලා ගහන්න පුළුවන් හරි හරි F එක ඔබලා ග්ලෝරි ක්ලී හරි අර මේ අම්මට F එක ඔබලා ටේක් ඩවුන් ෂොට් එකක් තියෙනවා බං අම්මට හුඩු බං බෙල්ලට ගහනවා බං බෙල්ල කුඩු වෙලා යන්න එක හුඩුවේ තමයි බං කහ උඹත් ගනින් මේක මටයි කියන පට්ට කැති බං මටයි කියන මේ දවස්වල ග්‍රයිඩ් කරන ගේම් නේ බං ගහුවේ මේවා ගේම් එකක් හම්බුනම මේ ගති පහේ නේ බොයිස් ඔයගොල්ලෝ තනිය අර මේ ගේම් එක ගන්න මේ පලින් ගේම් ටිකක් ගන්න මං කිය විස්ටම් බුලට් එක try කරලා බලන්න සුපිරි ගේම් ටිකක් තමයි තියෙන්නේ මේ බොස් එක්ද මේ යාකෝ බොසාට එක ෂොට් ඕලන්නේ මේ කොහෙද කොහේද මේ හැමදැනම රතු පාට විතරයි බා රතු වයිබ් එක දෙන්නේ ලේ කියන්නේ අම්මට සිරි රතු ලයිට් උත් රතු ඔක්කොම රතු මේ සත්තු කෑ ගහනවා අම්මට උඩින් පැනලා ටේක් ඩවුන් කරා යකෝ ගහවන් අවුබන් ලීප් ඔෆ් ෆේත් එක දාලා ටේක් ඩවුන් කරන්නේ කොල්ලොන්ව අම්මට හුඩුවේ ලේ විසි වෙනවා හැම තැනම මේවටනේ බ්‍රෝ භීෂණ කියන්නේ මට සිරි මොකද්ද හදවත අරගෙන
හදවත අරගෙන තැලුවා තියලා හදවත අරගෙන තැලුවා අඩු උඩින් පැනලා බෙල්ල මූණ තැලුවා ආයෙ පාරක් තලනවා කියන්නේ මචං ඉතින් ආය හිමින් නෙමේ තලන්නේ මට සිරි බම්බේ අම්මට ඔයා බලන්න මං ගේම් ප්ලේ එක අප්ලෝඩ් කරාම නොප්සි මේක බීසනේ තමා තනිකරම තියෙන්නේ බොයිස් මේ ග්‍රැෆික්ස් මේ කොහොමද දන්නෙත් නෑ මං තාම හරියටම තියෙන්නේ මට මත විදිහට මාල්ටර් දැම්ම එන්න කලින් මේ පොඩ ලැග් වෙනවා වගේ වුණොත් මීඩියම් දාන්නම් මං කියලා වැළුවේ මේ රෙකෝඩ් එක ලැග් වෙනවද දන්නේ නෑ මට නම් අවුලක් නෑ සිරි භීෂණයකෝ මත් මේ ඩූම් එකේ එක්ස්පීරියන්ස් එක ෆස්ට් ටයිම් ගන්නේ මම මේ වගේ ගේම් වල එන ආසයි අර ගගහ තිතිය යන්නේ තියෙන්නේ මට සිරි බෙල්ල සිරි බෝයිස් ආය මේක අලුත් එකක් සුපර් එකක් වෙයි ගේම්මට යන්න ඕනි පාර දන්නෙත් නෑ මම වෙවාගමු මම හිතන වෙන්නේ නැදනේ මේ උණ්ඩද උණ්ඩනේ හරි වැඩේට මචං මට අදහස් අදහස් වල සුපිරියක් තමයි ඉතින් බොක්කෙම එතර තමයි ඉතින් ඒද ඇත්තට කිව්වොත් everything has clearly gotten out of hand නවලු ඒක රිස්ක් එකට මට රිස්ක් එක ගන්න අපිලු දාන්නේ මචං ත්‍රාසි බීති කුතුහල ප්‍රේම දෙන්න තමයි අද කලට යන්න මම මැප් එක තියෙනවා මේ ආකාරයට මැප් එක ඕකේ ඉතින් කොහොමද දන්නේ බලන්න බොයිස් මේ ගේම් එක ලස්සනයි මාර විදියට ග්‍රැෆික්ස් 2016 කියලා හිතන්නවත් බෑ මාර රියලිස්ටික් මාර ගති ඒ තරම් හොඳට ඔප්ටිමයිස් කරලා තියෙනවා ගේම්මට ගේම් එක කොහොම අල්ට්‍රා දාලා තියෙන්නේ බොයිස් ගේම්මට අනේ FPS 40ක් වගේ තමයි යනවා ඇත්තේ හැබැයි කවන්නේ අපි මේව ගමු ඕවා පස්ස නෙමෙයි අපිට කොහොමත් මේ හරි මොනවා හරි තිබ්බත් දන්නෙත් නැහැ නේ අප්පා කවන්නේ මේ චිප් එකක් තිබුණා ඔයාලත් ගන්නවා නම් බොයිස් චිප් එක ගන්න අමතක නොකර මම වලට මේ අර ෆුල් ටූටෝරියල් එකක් තමයි දෙන්නේ මේ ගේම් ප්ලේ එකේ හරි මේක උඩත් මොනවද තියෙනවද දන්නේ නැහැ වෙලා යනවා හැබැයි ඉස්සරහට යන්නේ ඕන්න මේම ගාමු අපි අන්න මෙතෙන්ට බැලලා මේ ලූට් එක ගන්න අනිවාර්යයෙන් ෂීල්ඩ් එක ගෙව්වා හුඩ්ඩු යකෝ වාගේ රිව්ස් කොහොමද කියලා බලාගන්න තිබ්බ මට මේක ස්ක්‍රීන් ෂෙයා වගේ එක දාන්න හැකියාවක් තිබ්බන ඒ තමයි ඒතර මම මේ මුන්ට ඇහෙන්නේ නුඹේ රියැක්ෂන් කොහොමද කියලා
හුටුයි වොයිස් සෙට් එකක් කියනවා එන සෙට් එක. අපි ගැම් අල්ලනවා මේ අවස්ථාවේදී ගැම්ම ගානවා හතර වටේට ගානවා. ගාමු හැමෝටම ගාමු. හැමෝම මචං බෙල්ල හැමෝගෙම කඩමු හරියද? මුට ෂොට් දෙකුත් ගහලා අතන තුනක් ගහන්න ඕනේ ලොකු සතාට. ආසේ පිටි කුතුහලය ප්‍රමේයටම දෙනවා ගමන් ඉන්නවලට. ආවරේ වරේ මම පුතා වරේ. තුන් දෙනෙක් ඉන්නවා එල්ලගිර. සාමාන්‍යයෙන් බොයිස් මෙහෙම මේ ගේම් ගහද්දී අනිත් මිනිහට වදදිදී මේ ගේම් එක මෙහෙම කී ගහන එක නෙමෙයි. ඔයාලා නිසා මෙහෙම කරන්නේ. හින්දා ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා සබ්ස්ක්‍රයිබ් කරත්තා කියන්න. ඒකෙම අනිවාර්යෙන්ම මිලියනක් ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියන 1.1ට තව චුට්ට ඇටු. දෙන්න ගැම්මක් කරලා දෙන්න ගැම්මක් කරලා දෙන්න. ඔය සපෝට් එකක් දෙන්න හින්දා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ලොකු channel එකක් මට තියෙන ෂවුට් අවුට් එකක් දෙන්න ඕනේ. අපි TikTok එකේ මේ දැසල් ලයිව් වෙනවා මේ නයන්ජන නේද අපේ යූසර් නේම් එක TikTok එකේ. නයන්ජන කියලා මේ නොබ්සි තමයි ගේමින් නේම් එක. පොර TikTok එකේ මේ දැස් ටික ලයිව් වෙනවා. එයාටත් පොඩි සපෝට් එකක් දෙන්න. කාරුණිකව ඉන්නා ලොකු සපෝට් එකක් දෙන්න. මේ බලන්න පුස් මේ පොඩි මේ මේකට මොන හරි තියෙයි කියලා. මම හරි. වොයිස් මම සීක්‍රට් එක ෆවුන්ඩ් කරගත්තා. ඔයාලට අනිවාර්යෙන් මේ ගේම් එක ගහනවා නම් මෙතෙන්ට ඇවිල්ලා මේ සීක්‍රට් එක ෆවුන්ඩ් කරගන්න. බලන්න මගේ ගේමින් සෙන්ස් බං ඔයි. ආවා. මගේ ගේමින් සෙන්ස් බලහම්පා. මට දැනෙනවා බං මේ වගේ තැන් වලට එහෙම යන්න පුළුවන් කියලා. ඉන්න මං දැන් පරිණතරනේ මේක ගහන්නේ. වා. අතන්ට යන්න මේ කී කාඩ් එක කියලා වේග කොහෙද කියලා මට හොයාගන්න බෑනේ. මේ ඉන්නේ කි. උගෙන් කී කාඩ් එක ගත්තා ඉලගිරි. ගැම්ම තමයි ඉතින්. ඊට අපිට බෝම්බයක් හම්බුණා. බෝම්බෙ මෙතන දාලා බලමු අපි. මොකද වෙන්නේ? අම්මට කෑලි ගියා කොල්ලොන්ගේ. අම්මට උගේ අත කඩලා උගේ අතින්ම මූන්ට කණේ පාරක් ගහම මොනවද ෆීලින් නැද්ද දැන් නැත්තේ. ඇයි මොකද විනවුනේ? මූනේ. සිරහට උගේ අත කඩලා උගේ මූන්ටම ගහනවා. ආඩෝ කැරීම පාර. මේ ගේම් එක නම් සුපිරි බොයිස්. අනිවාර්යෙන් try කරලා බලන්න මේක. ඒ ෆීලින් එක මාර විතර දැනෙනවා බොක්කටම. එහෙම තමයි ගේම් එකක් නා වෙන්න ඕනි. ඩූම් ගොඩක් කට්ටිය ගහලා මේ වගේ ගේම් ගොඩක් කට්ටිය ගහලා තියෙන්නේ මොනවාද? ෆ්‍රී ෆයර් විතරයි. මේ වගේ ගේම් උත් ගහලා බලන්න. ආසීතෙයි. වැලරන් ෆ්‍රී ෆයර් විතරනේ. මේ වගේවත් ගහලා බලන්න බොයිස්. ස්ටීම් එකේ ඩොලර් 2යි වෙන්නේ මේ ගේම් එක. සේල් එක ආවම මේකට කලින් 2012ක් ගහන්න බලන්න මාත් එක්ක ගහලා නැහැ. මාත් එක්ක ගන්න ඕනි. ගත්තේ නැහැ තාම. ඔයාලා ලයික් කමෙන්ට් දැම්මොත් මම තව මේ ගේම් එකේම තව ඉස්සරහට කැලි බැලි ගේන්න. මම මේකේ අනිත් ටික නම් තනියෙන් ගායි බොහෝ දුරට මේ රෙකෝඩ් කරන්න නැති වෙයි. දැන් ඉතින් මම මේ ගේම් එක ගැහුවා කියලා මේ YouTube එකේ තියාගන්න ඕනේ තමයි මේ ගේම් එක දාන්න නැත්නම් කිව්වා. ටහුටු යකෝ. වටේටම ගහනවද තානවා. කොයි පැත්තෙන් දාවේ කියලා දැන් මට මතක නෑ හැබැයි. තමයි පොඩ දාන්න නැද්ද නාගෙන ටූගෙන. අර පැත්තට යන්න තියෙන. එනේ දෙක යන්න පොඩි පැත්ත වෙන්නේ ළමයි. ඉංග්‍රීසි වලින් බැරි වෙන්නේ මොකටද?
ෆකින් මාස්ටර්පීස් කියන්න තමයි තියෙන්නේ. මේ පැත්තේ මොකුත් නැතුව එදෙනේ වොයිස්. يعني මෙතනින් එහාට තමයි යන්න. තාම මේ කොළපාට ලයිට් තියෙන මේ පැත්ත තමයි යන්න ඇතුළේ. ඔව් මේ පැත්ත තමයි. බෝම්බේ වෙන කොහෙටවත් ගියේ කියන්නේ. ටෑ හොටු චෙක් පොයින්ට් එකට ආවලු. නොප්සි තව ටික දවසකින් මේ YouTube එකට එයි. දැන් TikTok එකේ අවුල් කිලිම ලයිව් තමයි එන්නේ. උඩ ලේසි නේතුර කිලිම ලයිව් වෙන එක අපි වගේ දුක් විඳින්න ඕනේ නැහැ උඩ. හරියට නෑ. නෑ ඒ උනේ මං කියන්නේ 아무තු රෙකෝඩ් කරලා ඒක දාන්න උඩ දෙන්නේ නැහැ නේ. කෙලින්ම රෙකෝඩ් කරන්න දෙයක්වත් නැහැ නේ. ඔටෝම රෙකෝඩ් උතුරන වීඩියෝ එකත් ඔටෝම අප්ලෝඩ් වෙනවා. ගන්න ඉතින් අපි ගේම් කේබල්ස් නේවිගේට් සිස්ටම් කියන එක අපි ගමුනේ. හරි බොයිස්. අපි යමු ඉදිරියටම යමු විනපමා. දැන් කොයි පැත්තටද යන්නේ කියන්නේ? මේ පැත්තට නේද? මම අතන මෝඩෙක් වගේ පැන්නනේ. ආ උඩට අයියෝ. මෙතනින් පැනලා මේ ගන්නද තියෙන්නේ. මේ පාර හොයාගන්න යන්නේ මෙතන. මේ පාර හොයාගන්න යන ගමනේදී කරේ වැරද්දක්වත් කරනවද ඔය මම? ආයි පල්ලෙහාට දැන් යන්න දෙන්නේ. මේක ගන්න වෙන්නේ අපි ආවේ. අපි පල්ලෙහාට වයන් එනං අපි ආයේ. උනේ මේ පැත්තට යන්න දෙන්නේ නෑ ලෙගරි. මේකෙන්ද මේ even the charge paste explosive shot එකක් තියෙනවා. explosive round charge paste එක ගන්නද explosive round එක ගන්න? explosive round එක ගන්න. ටැසිරි ෂොටියට කෑල්ලක් ගැහුවා. ෂොටියට කෑල්ලක් ගැහුවා කෙලින් බෝම්බයක් හයි කරගෙන තියෙන ෂොටියට. කෙලින්ම එක්ස්ප්ලොසිව් ෂොට් එකක් වදිනවා. දැන් ෂොටිය රයිට් ක්ලික් කරන් ගැහුවම. අපි මේක ටෙස්ට් කරලා බලමු බොයිස්. අම්මට ඔක්කොම කුඩු වෙලා යනවා. ගමම කුඩු වෙනවා. ඔක්කොම කුඩු වුණා කියන්නේ ගේම් එක නම් ඉවරුන්නේ නැහැ තාම හැබැයි. ඒ කියන්නේ බං මෙහෙම එක ඒරියා ගන්න බං කුඩු වෙන්නේ. තව ඒරියා ගොඩක් තියෙනවා මේකේ. ඔබ තේරෙනවනේ සිද්ධිය. මේ නොප්සි හරි වීලුකාරයෙක් ඒකයි හිතන්න එපා වැඩි. ඒ වගේ ප්‍රශ්න අහන්නේ ඒකයි. නෑ මගේ ෆෑන්ලා ටිකක් අර බුද්ධිමත් බං. උඹ ඒ වීලු තේරෙන්නේ නෑ බං උන්ට. උන් හිතන්නේ අර උඹ පඬිතයි කියලා බං. ඒක සිද්ධිය බං අර ෆ්‍රී ෆයර් ගහන්නේ උන් ගොඩක් බලන්නේ මගේ channel එක. මේ සිද්ධිය. නේද? නෑ බං අර මං කියන්නේ ෆ්‍රී ෆයර් වැලරන්ට් අර හරියට ගේම් ගහන්න නැති ගොඩක් කට්ටිය බලන්නේ මේ වගේ කට්ටිය අර ටොක්සික් වගේ නිකන්. උදාහරණයක් කියන්න බෑ පස්සේ කාලෙක කියමු.
නෑ නේද නිකම් බොරුවට. මේ අරකුට යන්නේ කොහොමද? මර ශීල්ඩ් එක ගන්න ඕනේ. අපි උඩට යන්න බලමු කොහොම හරි. මේ බොයිස් ගේම් එක ගහනකොට ඒ වගේ ඇවිද ඇවිද ගහන්න ඕනේ. නැත්තම් තේරුමක් නෑ ඒක ගහලා. ඔව් ඒක ගහලා වැඩක් නෑ. ඒක විතින්න ඕනේ. බං නිකන් ස්ටෝරි මිෂන් ටික ගහලා ඉවර කරලා එහෙම ගහන්න එපා ගේම්ස්. මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට පනින්න තියෙනවා. හරි හරි මම හොයාගත්ත විදිය. නැත්තම් මට කියන්න බං ඊයව මොකෙද පාරවත් යන්න බැරුණ අර කැමේක කියලා බං. උඹ කොහෙද කැලෑවල් වලින් ගන්න කියලා කිව්වොත් එහෙම නෝන්ටිනේ බං. අය ගන්න ඒ බුලට් එක ලෝඩ් වෙන්න ඕනි. එකපාර ගහන්න බෑ ස්කෝප් කරලා. එක දිගට තියන්න බෑ. අල්ලගිරි. මට ඌට එක ෂොට් එක මේ බිල්ල ගෙල්ල ගිහිල්ලා තියෙන ගෙම්මට මට උඩුවා මේ ගෙම් එකේ පට්ටාය. ඒ ෆාක්‍රේ 5 එක වගේ මේකෙත් මේ ගන්න එකේ ගොඩක් තිබුණා ඌ නැති වෙලා යනවා බා. මේ නැති වෙලා ගියා. මර ෆාක්‍රේ 5 එකේ මේ හේලෝ එකේ ගන්න එක වගේ. හ්ම්. මේ මුන්ටි එක්කන් ඇවිල්ලා මෙතනට ඇවිල්ලා පොහුරමු එන්න බොයිස්. අපි ආතල්ලක් ගමු. බීසනේ. ඔලු බලමු අද මුන්ගේ. ඩව්ඩු. කකුල අම්බරලා කකුල කඩලා ඔළුව චප්ප කරනවා. ඔළුව චප්පෝරු. ඔළුව චප්පෝරු කිරිල්ලත් තමයි අද වලට ගේම් ප්ලේ එකේ තනිකරම තියෙන්නේ බොයිස්. තනිකර වයලන්ස්. ගෑනු ළමයි ඉන්නවනම් පොඩි ළමයි ඉන්නවනම් මේක බලන්න එපා. අවුරුදු 18 වැඩි කට්ටිය විතරක් බලන්න. නෑ ඔව් ඒක තමයි. එහෙම පොඩි සීන් එකක් තියෙනවනේ. එහෙම වුණොත් මොකෙට බලන්න වෙන්නේ නැහැ නේද? නෑ මෙතනට නිකන් බැලුවනේ බං මේක මං කියන එක අහනවා කියන්නේ බං. අහනවා කියන්නේ. ඒ කියන්නේ උදේට බලනවා බං. මේක ඇත්තම අර මම පටන් ගන්න ගමන් කියන්න ඕනේ වැරදිලා කිව්වේ දැන්. මෙතන සිල්ලෙන් තියෙනවා. පප්පරේ. චෙක් පොයින්ට් රීස්ලු බල මේ පැත්තට අපි ගිහිල්ලා මට මේ පැත්ත බඩු බාන්නවා කියත් තිප්පා. හරි අපි කවන්නේ වලත් මේ පැත්තේ විතර ගිහිල්ලා බලන්න ඒ ලූට් එක අරගෙන යන්න ඉස්සරහට මේක සීක්‍රට් කියලා දෙන ඒවා අපි හොයාගත්තම මොන හම්බෙනවද දන්නේ මොන හරි හම්බෙන්නේ නැති ඉතින්. ඒ පැත්තට හොයාගෙන ගහද්දි මේ අතල්ලේ තියෙන්නේ. එහෙම ඉතින් ග්‍රයින්ඩ් කරන ගේම් ගහලා මේ වගේ ගේම් එකක් ග්‍රයින්ඩ් කරනවා කියන එක මහ ලොකු සීන් එකක් නෙමෙයි අපිට. නැද්ද නොම්සි?
අම්මට සිරි පළවෙනි මිෂන් එක ඉවරයි. අපි තව එක මිෂන් එකක් ඔය ගහමු රෙකෝඩ් එකේදී. මම කොච්චරලා රෙකෝඩ් කරනවද? වැඩි වෙලා වෙන්නේ නැහැ නේ. මම මේ ස්ටීම් එකේ රෙකෝඩ් කරන්නවා. 24 24. අනිත් 25ක් වගේ වෙයි. මිෂන් චැලෙන්ජස් තියෙනවා. මේ ටිකනේ චැලෙන්ජස් තියෙන්නේ. බලමු. මේ පළවෙනි මිෂන් එක ඉවරයි. දෙවෙනි මිෂන් එකේ භාගයක් ඔය ගහමු අපිනේ. මේ පිවින එක රෙකෝඩ් එක එනවත් දන්නේ නේවා. ඒක කල්ලුත් ඇහුණා මං කියන එක ඇහුණෙත් නෑ මේ. සමහරක් රෙකෝඩ් වල පිපින එක විතර ඇහෙන්නේ බා. මගේ සුසුම වලට මං ඇහුම්කන් දෙන්නා. ඊට සලක ලබා දෙනවා. දහසට ලබා දෙනවා. මයික් කෙටිය දුරස් කරන්න දැන් ඒකට. චෙක්. යනවනේ ෂේප් යනවනේ මයික් කෙටිය දුරස් කරාම. පවර් එක අපි ඔන් කරා ගෙම්මට. අපි දන්නෙත් නෑ ෆයිනල් මූව්මන්ට් එක මොකක්ද කියලා කමන්නේ මොකක් කරේ මොන එකක් වෙන්නේ. ඔව් ගාගෙන යන්න තියෙන කොහමද අපි හැමෝටම ගාන විතරයි මන් දන්නේ. අනිත් ඒවා දාලා නෑ මට. ඇයිල අම්මට සිරි. මෙතනින් උඩට යන පාරක් තිබිලා අපි බලමු මෙතුළු කියලා මොනවද තියෙන්නේ කියලා. තාත්තා කෙනෙක් වෙන්නේ නෑනේ බං එතකොට. ඒතර අම්මලා හදන විතරයි. මම තාත්තා කෙනෙක් වෙන්නේ නෑ. ඌ හැම තාත්තා කෙනෙක් වුණොත් මම මේ මහින්ද රාජපක්ෂ වෙන්න වෙනවා උට. අම්මට සිරි. නෑනේ. බොයිස් මම තමයි නොප්සි. අර මේ දැන් අර මේ චැනල් එක වෙනස් කරපන් කියපු මිනිහා තමයි ටවුචා කියන්නේ. ඕකේ බ්‍රෝයිස් වොයිස් නොප්සි ගේමින් කියලා මම channel TikTok කියනවා නෑන්ජරනේ. ඒක නේද? මට අර පොඩ්ඩ වෙලාවකට අර උඹ ඊ ලයිව් කියලා අමතකුණා වගේ පොඩි සීන් එකක් වුණා වා. මේ මට සමාවෙන්න මං එහෙම දෙයක් කිව්වොත් මේ කිව්වේ මේ අර ඔව් වීඩියෝ ටික ඒක මං කිව්ව අර මහින්ද රාජපක්ෂ බං අර අපේ හැමතැනම බං කියන්නේ අපිට තේරෙනවද? හදුවතේනේ බං. ඒ කියන්නේ හදුවතේ කියන්නේ අර තාත්තෙක් වගේනේ අපිට දැනෙන්නේ බං. අර හැමෝගෙම තාත්තා කෙනෙක් වගේ ඒකයි මං කිව්වේ. මේක මිෂන් එකක් තිබ්බ මේ ෂොට් එකෙන් දෙන්නෙක් තුහත් මරන්න kill two of the process with one tickable from the shotgun. ඒක මං කරන්න ඕනි. ඒක චැලෙන්ජ් එකක් නම් හරි. සීක්‍රට් 3ක් හොයන්න ඕනේ. ඒක නම් බැරි වෙයි. මොනවද ඒක තමයි තියෙන්නේ බොයිස්. බලමු අපි ඒ චැලෙන්ජ් එක කම්ප්ලීට් කරන්න බලමු try එකක් දෙමු. මඩ
අපි දෙන්නේ එක ළඟ හොයාගන්නවා මෙතන ඉන්නවා දෙන්නේ. දෙන්නේ මැරුණද? දෙන්නේ මැරුණා නේ හැබැයි. වෙපන් අප්ග්‍රේඩ් පොයින්ට්ස් එකක්. Speed recovery reduce the age between explosion. Increase size of the explosion. Remove loading. Removes the loading time for an explosion. අම්මට ඒක හරියන්නේ නැහැ. එක්ස්ප්ලෝෂන් එක බිග බූම් එකක් තමයි. බිග බූම් එක අප් කරමු අපි. බිග බූම් මචං. බිග බූම් නෑ බූම්. එහෙම වැරදි එපා වා. එහෙම කී මං හොඳ ළමයි නේ. BOB කියන්නේ මොකක්ද? නේද BOOB කියන්නේ මොකක්ද? නේ. දැන් මං කියේ බූම් කියලා වා. අර බිග බූම් බං අර ෂොට් ගන් එකේ මේ තියෙනවා මේක. මේ එක්ස්ප්ලෝසිව් ෂොට් එක. ඒකෙන් අර බිග බූම් බං. ඒක හැමතැනම පුපුරන්න පුළුවන් ඒක. මට හොඩ බං. උඹ ඉපරුවේ නෑනේ බං. සිරි බෝයිස් මේ ගේම් එක මට නම් බොක්කට මෙතන වැදෙන පට්ටම ආතල් පට්ටම ගති. මට අර ඩිට්රන හරි මොකක් කර දුවන ගේම් එකක් තියෙන කඩුවෙන් කව කව. ඒකේ වයිබ් එකකුත් ආවා මේ මට. ඒ තරම්ම මාර ගැති මාරම සුපිරි මේක නා. පිස්සුවක් ආය කියලා වැඩක් නැහැ. චැලෙන්ජ් එකත් කම්ප්ලීට් වුණා. මගේ චැලෙන්ජ් එකත් කම්ප්ලීට් වුණා. වෙපන් එක තව පාරක් අප්ඩේට් කරන්න පුළුවන් බෑනේ. ඒකට 3ක් ඕනේ. මේ ගේම් එක නම් කියලා වැඩක් නැහැ. ඔයාලා අනිවාර්යයෙන්ම ගහන්න ඕනේ මේක. මම බොරු කියනද මට සෙට් නැත්තම් මං කියනවනේ ගේම් මට සෙට් වෙන්නේ නැති ගේම් මොනවද බන් ආයෙත් තියෙන්නේ ඔබ කියපන්. ඇයි මයින්ක්‍රාෆ්ට් ෆ්‍රී ෆයර් එලර දැන් ඔය ගේම් ගන්න ෆෑන්ස්ලා ඉන්න බං. උඹ බලන්නේ බං මගේ ආ වීඩියෝ. ඔව් මම ෆ්‍රී ෆයර් මගේ ප්ලේ ටයිම් එක 10000 99000 11000 23000 69 ලක්ෂයක් තියෙනවා බං. ඒ කියන්නේ බොරු නම් එල්ල බලන්න මගේ ස්ටීම් account එක. ජීවිතේ ඉපදුනෙත් මම ෆ්‍රී ෆයර් එකේ බං. යකෝ ෆ්‍රී ෆයර් එකේ නැත්නම් මට මෙච්චර හොඳට මේ සිංගල් ප්ලේ ගේම් එක ගහන්න බෑ බං. ඒකේ අර පුරුද්ද අතේ පුරුද්ද තියෙන්නේ ඒක. ඔව් මේකෙත් මම අතින් තමයි කොටක් ගහන්නේ. ඒ කියන්නේ බං මම ෂෝටින් එකක් තියලා අර මේ ළඟට ගිහලා අතපය කඩනවා බං උගේ. අතින් එතකොට ගහන්න බං. हैंड वर्क फैन जॉब क्या नपला मु जॉब नहीं करने में आई थिंक जॉब पे मु करना तू से नंदा में करने नहीं ये යන පැත්ත හොයාගන්න පුලන්න මට සිරි චේන්ස එකක් හම්බුණා ණයට පොල්ල දීලා වරද්ද ගන්න යන්න දැම්මු ණයට චේන්ස එක දීලා වරද්ද ගන්න යන්නේ පොල්ල වරද්ද ගන්න යන්නේ ණයට චේන්ස එක දීලා චේන්ස එක ගන්න ඕනේ D එකෙන් හරි හරි D ටික දීම මු යුනිට් කටින් ඩොයිමන් චේන්ස ඔල්වෙස් ස්ටොප් සර්ෆස් හැමි උන්ඩි වරයනම් පන් චේන්ස එකකින් ගහන්න තියෙන එල්ලම චේන්ස එකෙන් කපන්න ඕනි උන්ව යකෝ world is counting us නෙමෙයි world is counting me මමනේ ඔක්කොම කරන්නේ fucking me මේ මුන් ටික ඔක්කොම අවශ්‍යපන් අවශ්‍ය කාලා ගන්නි 70 කරේ පොළොව ගහලා තේරුම නැහැ බං මුන් හුරතර වෙනවා බං මයිත් එක
උරතලේ වැඩි වමුන්ගේ මන්නම් කියන්නේ. මට චේන්සෝ එක අම්මට චේන්සෝ එක යකෝ බුදු අම්මේ බුදු අම්මේ ඇඟ දෙකට යවනවා යකෝ මු මාව ලෝ හෙල්තු ඒක තමයි ඇව්වෝ දැන් හරි ගියාය එක පාරම බග්ගුණා නෑ යාර චේන්ස් එකෙන් ආතල්ලත් දුන්න කට කොල්ලුන්ට දන්නේ නැද්ද අර මම මේ රෙකෝඩ් එක දැම්මේ නැත්තම් මම ගහනවා අර විදියට මුන් ඒතර හිතනවනේ ආපු මුගේ හෙල්තුත් ලෝ වුණා චේන්ස් එකෙන් ගහන්න කියලා ඊයා ඔව් හිතනවනේ පාරේ ඒක නැත්තම් දැන් එක දිගට ගහන් ගියොත් බං මුන් කල්පනා කරනවනේ ඔම්බෝ ඒක නසිරාවා ඔව් නැත්තම් මෙහෙම ගහන්නේ නැත්තම් හීට් කරයි අරකයි කොහොමද ඔහම ගහන්නේ මේ කියලා අර ප්‍රශ්නේ එනවනේ බා නැත්තම නිකන් ඇත්තේම ප්ලේයින් ඉතින් ආයෙ ඉතින් කෙලින්ම වෙල් ක්ලාස් මචං කියන්නේ නිකන් හිතපන් ගේම් එක පටන් ගත්ත ගමන් ඉතින් මෙහෙම ගහනවා කියන්නේ නේ මං තාම මැරුන්නේ නැහැ නේ උන් ලෝ හෙල්ත් කියලා බොරුවට බග් හින්දා පෙන්නවා ඒක තමයි දැන් මේ ගේම් එක හදපුවොත් බලන්නනේ බං මේ ගේම් ප්ලේ එක උන් විතර ඒවා චෙක් කරනවා බග් එකක් ආව මෙතන තියෙනවා නේද ඒක ෆික්ස් කරන්න බලපන් හෙට බොරුන අප්ඩේට් එකක් කරලා තියෙන්නේ නැද්ද කියලා හෙට අප්ඩේට් එක දානමු මගේ ගේම් ප්ලේ එක බලන්න නෑ නෑ ඒක මේ CS පොරුද්දට කන්ට්‍රෝල් ලැබෙනවා ඒවා බෝම්බයක් දාන්න මේක කන්ට්‍රෝල් ලැබුවා නෑ අප්ඩේට් එක බං උන්ට ඩවුන්ලෝඩ් වෙලාම නේ පස්සේ ගත්තම අදව ගන්න ඕනේ ඒකෙන් එතකොට අප්ඩේට් ඒක ඇත්ත ඒක ඇත්ත ඒක ඇත්ත ඒසර්තුනේ ඒක තමයි ඉතින් මචං මේ වටේටම ගහලා ඉවරනේ පස්සේ යන පාරත් කිව්වනම් ඉතින් ලේසියි හැබැයි එහෙම ඕනේ අර මට සෙන්ස් තියෙනවනේ මම විච සෙන්ස් විච සෙන්ස් තියෙනවා ස්පයිඩර් සෙන්ස් තියෙනවා ගේමින් සෙන්ස් තියෙනවා ඔව් ඊක බං ඒක මේ ගේම් එකේ අර බලන කට්ටියට පේන්නේ මට පේනවා මට විතරයි එන්නේ ගේම් මට හම් ඔව් ඇඟ ඇතුලෙන් එන්නේ ඒක කෙලින්ම ඇඟ අර අත්වල දැනනවා මෙතනින් තමයි යන්න තත්ත්වය කියලා පටේමත් මත වෙන්නේ ආලකන්නේ ඌ සුදු පටේම මත වෙන්නේ බා අර ඇසින් ක්‍රීඩ් මුල් ගේම් වල විචේෂන්ස් එක වගේ තමයි මට දැනෙන්නේ ඒක කවුරු හරි කෑ ගහනවා හරි
ඇටසිරි ඕහෝ උන්ට ටික පරිස්සම් කරගමු බොයිස්. හරි හරි නේද ඔක්කොම ඉවරයි මං හිතනවා තා ඒකින්න. හරි ඒකත් හරි. අපි රෙකෝඩ් එක විනාඩි කීයද බලමු. ඉවර නෑ තාම ඉවර නෑ. මිනිත් 42ක් දැන් වෙනවා රෙකෝඩ් එක මචං දැන් ඇති. ක්ලෝස් වෙන්නේ නෑනේ අපු මොකක්ද කියන්නේ. SK කිපෙන්නේ නෑනේ ඈ. what the fuck. හරි ගියා. මෙතන මේ ඉලවේට එකක් තියෙන. ටෙක්නොලොජියා රෙකෝඩ් එකක් වුණොත් තමයි මොකක්වත් ඔක්කොම කියලා වෙන්නේ දැන්. දැන් මේක බලන්න පුළුවන් තත්ත්වෙ තියේ කියලා මේ ඔළුව රෙදෙත් දන්නේ ඔයාලගේ මම පොඩ්ඩක් මවුස් එකේ එහෙම කරකවන වැඩි හින්දා. මට යකෝ කී කාඩ් එකක් ගත්තා මං ගත්තකම ඒක මැරිලා වගේ ඉඳලා ඇහැරුණානේ බා. ඒ කියන්නේ හොර කෙඩියෙක් නේ බං බලහන්කෝ. දැන් ඇතිව මේක යන ඉස්සරහට ගහගෙන යන්න ආසයි මට. මං අනාගතේ මම හොඳ ලොකු ස්ට්‍රීමර් කෙනෙක් වුණ දවසට ඔයාලට මේවා එක දිගට කියන්නම් අනිවාර්යෙන් පැය 4 වුණත්. මේ ඒකට මං ගහගෙන යනවා. ඔයාලා මට සපෝට් එකක් තියලා මම උඩට දාන්න ඉතින්. ගෙම්මඩ. ඔයාලගේ අතේ තමයි වැඩි තියෙන්නේ. මම නේ නැතත් ඉතින් ගේම් ගහනවා. ඒ ඔයාලට විතරයි. දැන් සිරි වෙනම් ගන්නයක් හම්බුනා මට සුපිරි. මේ ගන්න උණු තියලා බලමු අපි. යන්න කලින්. මට සිරි මේ ගන්න එක නයිස්. නවාද වන්දම සලාව
මට හොඩු මේ අමුතු මට ඒ අත්වලින් කෝටර පවරයක් හම්බුණානේ. ඒ මුගේ අත්වලින් බර්සෙක් කියලා මේකක් හම්බුණා මට පවරයක්. මු අත්වලින් කොටනවා ගමටම. අම්මට හොඩු වෙයි කවුද ඉන්නේ? විශ්ව ශක්තිය ලැබුණා නෝයි මට. මෙහෙම ගහලා නැහැ මම කවදාවත් ගහලා නැහැ. ගහලා තියෙනවා මං කියන්නේ. එහෙම නෙමෙයි. කාලෙකින් සුපිරි ගේම් එකක් බොයිස් සෙට් උනේ. මේක නම් ඇබ්සලූට්ලි මෑඩ් ලෑඩ් නේ බා. ඇබ්සලූට් මෑඩ් ලෑඩ් නේ කියන්නේ. ජී මම ලියන්නේ ගමේ යනවා කියලා හිතුවද? මට සරි ෆින්ගර් ප්‍රින්ට් ටෙක්නොලොජිය. මේ කම් කරන්නලු මේක ටර්මිනල් එකට තුටු ඌ මේ අපිට ඕන එක දෙනවලු බා. දන්නේ නැද්ද? අපි කම් කරමුනේ මට ටර්මිනල් එකට. නෑ තාම මේ මීටර අර 70 ගණක් යන්න ඕනේ දුර. ඔව් එච්චර මුණ දුර විදිනව ඇත්ත ඇති බං හැබැයි. අම්මට ඇසි. ඉමටත් වැටුණනේ ওই මාව මේ වෙනසී කියන කී. අඩු මුගේ ඔලු කැරිලා ලී විසිරෙද්දි මාර ආතල් බා. මේකත් එකේ කියව තියෙනවානේ. මේක එක තැනක රින් ගන්න තියෙනවා ඒක ඇතුළේ රින් කොට මුකුත් නැහැනේ. ඉතින් මගේ වැරද්ද. හොරිනේ
අර මෙකෙක්කින් කාලා මැරුන්නේ නැහැ බං බීමකට වැටලා මැරුණා. ඔව් නෑ එතන බග්නා සිරා එතන නම් බග් බා. ඔව්. එතන ලොකු එතන ඉල හදපු එක වැරදි. මම දැන් ඊ හෙට අප්ඩේට් එකෙන් බලපන් කොයි හිල නෑ බා. අපි හිල කියන්නේ මෙහෙම ඒ කන්දකින් පල්ලෙහා තමයි ඒ කන්දම පාරක් හදනවා තැනිතල පාරක් ඒ කන්ද පේන්නේ නැති වෙන්න හදනවා ලොකුවට. හෙට අප්ඩේට් එකේ. එතනට ගිහිල්ලා මොකුත් හම්බුනේත් නෑ බං. අපි මොනවා බලාපොරොත්තු වෙනවද තාත්තා? හරි හරි පාර හොයාගත්තා යන්න ඕනේ පාර හොයාගන්න. මෙතෙත් මොකුත් නැද්ද? රුබියාවද? හ්ම්. මොකද? මොකක්ද කරන්න බෑ? ඇහුන්නේ නැහැ බං මට මොකක්ද කරන්නද? ඈ? ආ. Muoio come dovrebbe come che cavolo come carte che non da per මෙතන මම මට කරන්න ඕනි එක කම් කරන තැනට ආවා. කම් කරන තැනට ආවා. කම් කරන්න ඕනි තැනට ආවා. අන්න උඹට දෙන්න යන්නේ ස්ට්‍රෙන්ග්ත් එක. නඩ ස්ට්‍රෙන්ග්ත් එක දෙන්න යන්නේ බෝලයක් අතර ගත්තා. බෝලේ කුඩු කරාම හම්බෙන්නේ මම හිතන්නේ බං. අන්න බෝලේ කුඩු කරා. කොහොමද මගේ අර විචේ සෙන්ස් වල දැනුණා බයි. කම් කරලා තමයි එතෙන්ට ගියේ බා. මේක මේ හෙල්ත් එකද ආමර්ද අමෝද? හෙල්ත් එක දෙමුනේ දැන්ට. සුපට පාට. මේ මූත් සුදු පාටයි අපිට මේ කියන කම් කරන්න කියප එක සුදු පාට. ඌ ඇග්‍රී නෝල බං මගෙත් එක්ක. මේක එලගිරි. එලගිරි මට ඕන එක දුන්න බං. එලගිරි කැම්ම තමයි.
ඉස්කිඩු ලක්ෂ කෝටි ගානක් පන් දුන්න බම. එකෙට විතරට දිනට ප්ලයි මමලු බා. දෙන්නේ නෑ. අනිතුන් එම්පලොයිස් වෙනවලු 64% එම්පලොයිස් වෙනවලු. අර 181 මෙම්බර්ස්ලා අඩු වෙලා බං. අපිට 64 දෙනවා අපේ මේවා කම්මලි. හරියට මිෂන් නැතිවර එහෙනම් මෙතනින් රෙකෝඩ් එක එන්ඩ් කරනවා. ඔයාලට හොඳ සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ටට්ටර් බයි.